sin pero, හායි යාළුවනි, ඉතින් අදත් ඔයාලව සාදරෙන් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් ඔන්න කිව්වා වගේම OB53 අප්ඩේට් එක ඇවිල්ලා තිනවා. ඉතින් අප්ඩේට් එක අපි ගහගත්තා. දැන් ගිහිල්ලා බලමු ඉතින් අපි ගේම් එකට මොනවද වෙනස් වෙලා තින්නේ කියලා. ඉතින් ගේම් එක නම් ඉතින් ලෝඩ් වෙනවා. බලමු ඉතින් මොනවද වෙනස් වෙලා තින්නේ කියලා. මං කිව්වා මං කලින් දැම්මා වීඩියෝ new update එක එන්න තියෙන gun skin kit wall skin අස්සයට එන skin ඒ ටිකත් බැලුවා. ඉතින් ඔයාලා බැලුවේ නැත්නම් ගිහලා මේ වීඩියෝ ටිකත් බලන්න. ඉතින් බූයා පාස් එක ගැන දැම්මා. ඉතින් මෙතන නම් වෙනස් වෙලා තියෙනවා. ඒකත් අවුලක් නැහැ. ලස්සන ඩිසයින් කරලා තියෙනවා මේ පාර නම් ගරින එකෙන්. ඉතින් අපි බලමු ඉතින් මොනවද තව ඇවිල්ලා තියෙන්නේ කියලා. මං හිතන්නේ අද ස්කයි ඩයිව් එකකුත් එන්න තියෙනවා. ඒකත් ඇවිල්ලා ඉතින් මං හිතන්නේ බලමු ඉතින් අපිට ජේම් තිබ්බොත් ජේම් ඇති වුණොත් අපි ඒකත් ගමු. ඉතින් මේ වීඩියෝ එකෙන් ඉතින් ඔයාලට ඉන්න තියෙන ඉවෙන්ට් ගැන මං කිව්වා. ඉතින් අර පෙට් කෙනෙක් ගැන, එතකොට ඩේලි ටාස්ක් පුරවලා ගන්න තියෙනවා නම් මනම් ෆ්‍රී අයිටම් ගැන. ඉතින් මේ වීඩියෝ එකේ තියෙනවා ඒව ගැන. ඉතින් ඔයාලා මේක අනිවාර්යෙන් ඉවරනකම්ම බලන්න. ඉතින් ඔන්න අපි ඉතින් ලොබි එකට ආවා. ලොබි එකට ආපුවම මෙන්න මේ වගේ තමයි ඉතින් කිව්වා වගේ වෙනස් වෙලා තියෙනවා. ඉතින් පට්ටම ලස්සන පට්ටම ගතියක් තියෙන. ඉතින් පිටිපස්සෙන් තල්මා එක්කන අපි නිකන් මුහුද ඇතුලේ ඉන්නේ, නිකන් වතුරයට මුහුද ඇතුලේ තියම තමයි ඉන්නේ. ඉතින් ඔන්න ඉතින් කිව්වා වගේ මේ ඉවෙන්ට් එක ඇවිල්ලා තිනවා. ඉතින් අපි ඒක ඩවුන්ලෝඩ් කරගමු. ඉතින් මොකවත් ඩවුන්ලෝඩ් නැහැ, කිට් එකවත් අඩුම තරම. ඉතින් කස්ටියුම් පැක් එක මං හිතන්නේ අයින් වෙනවා. මං හිතන්නේ ඔව් අයින් වෙනවා. ඉතින් අපි ඩවුන්ලෝඩ් කරගමු. ඉතින් මේ ඩවුන්ලෝඩ් වෙන්නේ යාළුවනේ සිග්නල් උත් නැද්ද මන්දා. සිග්නල් අඩුයි, වහින දවස් වහිනවනේ. ඉතින් හවසට ඒකත් එක්කම සිග්නල් අඩුයි. ඉතින් බලමු ඉතින් මොනවද ඇවිල්ලා තියෙන ඉවෙන්ට් කියලා. ඉතින් මේකේ මං හිතන්නේ ඩේලි ටාස්ක් තමයි තියෙන්නේ. ලොකු දෙයක් නැහැ. අපිට වෙනද නේ ඉවෙන්ට් වගේ ඩේලි ටාස්ක් සම්පූර්ණ කරලා එතකොට ඒ වගේ තමයි මිෂන් ටිකක් BR CS ඒ වගේ තමයි මිෂන් ගහලා මම හිතන්නේ මේක ගන්න තියෙන්නේ. ඉතින් අපි බලමු මේක ඩවුන්ලෝඩ් වෙලා වුණාට පස්සේ ලොබි එක නම් ඉතින් කියන්න දෙයක් නැහැ. සුපිරියට මේ පාර ඩිසයින් කරලා තියෙන ලොබි එක නම් ඉතින් ලස්සනයි. මේ පාර නම් වාසියම්ම තමයි ඉතින් ගරින එකෙන් දීලා තියෙන්නේ. ඉතින් බලමු ඉතින් අපි ඩවුන්ලෝඩ් වුණා ගිහිල්ලා බලමු ඉතින් ඉවෙන්ට් එකේ මොනවද තියෙන්නේ කියලා. මේ වගේ තමයි ඉතින් තියෙන ඉවෙන්ට් එක. මං කලින් වීඩියෝ එකක් දැම්ම ඉතින් මේ ගැන. ඉතින් මේකේ තියෙන ඉතින් ඩේලි ටාස්ක් තමයි තියෙන්නේ. ඉතින් අපිට පුරවන්න මේකේ ඉතින් තියෙනවා ඔව් ඩේලි ටාස්ක් BRCS ගාලා තියෙන. ඉතින් ෆ්‍රී රිවෝඩ්ස් තියෙනවා. ඉතින් බලමු ඉතින් මොනවද තියෙන්නේ කියලා. මං ස්පින් එකක් දීලා බැලුවා. ඉතින් ෆ්‍රී ස්පින් එකකුත් තියෙනවා. පයි ස්පින් එකකින් ඒකෙත් ඉතින් ආවා. ඒකෙන් බලමු ඉතින් අපි මොනවද කරන්න තියෙන්නේ කියලා. ඉතින් මේවා ලොකේට් කරන්න තමයි තියෙන්නේ. ජෙලිෆිෂ් ලොකේට් කරන්න තියෙනවා. එතකොට අනිත් මාළු දෙන්නෙකුත් ඉන්නවා. ඒ ටික ලොකේට් කරන්න තමයි තියෙන්නේ. ඉතින් ඊට පස්සේ බලමු ඉතින් මෙහෙම දිගටම ලොකේට් කළා. ඒ ටික හරි මං හිතන්නේ. ඔව් ඒ ටික හරි. ඊට පස්සේ ඉතින් මොකද්ද මේ දීලා තියෙන්නේ? කැෂ් බෑග් වගේ තියෙනවා. මොනවාද මන්ද දුන්නා. ඉතින් ඒකත් එක්කම ඉතින් ඩොල්ෆින් හැට් එකක් තියෙනවා. ඉතින් බලමු අපි ඩවුන්ලෝඩ් කළා. කිසි දෙයක් ඩවුන්ලෝඩ් නැහැ යාළුවනේ. ඉතින් ගේම් එක අප්ඩේට් කරගුවම මම එහෙම ආවා. ඉතින් ඔයාලට වීඩියෝ එක දාන්න ඕන හින්දා ඉතින් ඔයාලට ඉතින් මේ වගේ වීඩියෝ බලන්න ඕන නම් ඉතින් මාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් එකෙන් ඕල් දාගන්න, ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න. ඉතින් වීඩියෝ එකට යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඉතින් මෙන්න මේ වගේ තමයි ඩොල්ෆින් හැට් එක වෙන්නේ. ඔයාලා දකින්න ඇති. මේක ගැන මම හරියටම දාන්නම්. ඉතින් අන්තිමේ වෙනකම් බලන්න. මේ වීඩියෝ එක අන්තිමේට තියෙනවා. මේකේ හරියටම මම පෙන්නනවා මේ ටික. ඉතින් මේක ඩවුන්ලෝඩ් කරගෙන බලමු මොකද්ද තියෙන ඉමෝට් එක. මේ ඉමෝට් එක ෆ්‍රී දෙන්නේ යාළුවනේ. මේ ඉමෝට් එක ඉතින් ඉමෝට් නැතිට වාසියක්. ඉතින් මේක ෆ්‍රී ගන්න පුළුවන් මේ ඩේලි ටාස්ක් ටික කම්ප්ලීට් කරලා. ඉතින් ඊළඟට මොකක්ද තියෙන්නේ ඉවෙන්ට් එක නම් මම හිතන්නේ ඒක වීඩියෝ එකක් තියෙන YouTube වීඩියෝ එකක්. ඒකත් අපි බලමු ඉතින් මොකක්ද තියෙන්නේ කියලා. ඒක මම හිතන්නේ එන්න තියෙන ඉවෙන්ට් එකක් ගැන වීඩියෝ එකක් තියෙන කිට් එකක් ගැන. අපි ඉතින් ඊට පස්සේ ගිහිල්ලා බලමු ගේම් අප්ඩේට් පැත්තට. ඉතින් එක එක දේවල් දීලා තියෙනවා. ඉතින් පෙට් කෙනත් ඇවිල්ලා වගේ මං හිතන්නේ. ඉතින් මැජික් කියුබ් ස්ටෝ එක අප්ඩේට් වෙලා නැහැ මං හිතන්නේ. තාම අප්ඩේට් කිව්වට ඉතින් අප්ඩේට් වෙලා නැහැ තාම. ඉතින් ඔයාලට මේ ඉවෙන්ට් එකනුත් ගන්න පුළුවන්. වවුචර් 3ක් ගන්න පුළුවන්. ඩයමන්ඩ් වවුචර් 3ක්. ඉතින් ඔය යුනිවර්සල් ටෝකන් වගේ ඉවෙන්ට් වලට කරකවන්න. ඉතින් ඊට පස්සේ මේ ටික තමයි ඉතින් දීලා තියෙන වේගල් ස්කින් එකකුත් ඇවිල්ලා තියෙන. ඒකත් මම හිතන්නේ ෆ්‍රී දෙන්නේ. අපි වීඩියෝ එක ඉස්සරහට බලමු ඉතින් මොනවද තියෙන්නේ කියලා හරියටම.
ඉතින් මේකේ මම මේ බැලුවා ස්ටෝ එකේ මොනවද අප්ඩේට් වෙලා තියෙනවද මේ මැජික් කියුබ් ස්ටෝ එක කියලා. මැජික් කියුබ් ස්ටෝ එක අප්ඩේට් වෙලා නැහැ. යාළුවනේ තිබ්බ ටිකම තමයි තියෙන්නේ. ඉතින් ඒ ටිකත් එක්ක අපි බලමු. ඉතින් මෙන්න ස්කයි ඩයිව් එක දීලා තියෙනවා යාළුවනේ. ඉතින් අපි ගිහලා බලමු මේක එයිද කියලා. ඉතින් අපිට ලක් එක තිබ්බොත් ඉතින් මේක ප්‍රයිම් ලෙවල් 7 8 ආයෙත් තමයි ඉතින් දවස් 2කට කලින් දීලා තියෙනවා. ඔයාලට ඒ කියන්නේ අද 8 වෙනිදා 9 10 11 දිහාට 10 හරි 11 හරි මේක එනවා. ඉතින් ඔයාලට එතකොට ගන්න පුළුවන්. ඉතින් අපි මේක ස්පින් කරලා බලමු යාළුවනේ. ඉතින් අපිට එයිද කියලා ලක් එක තිබ්බොත් ඉතින් යාළුවනේ අනිවාර්යෙන් එයි. ඉතින් පොඩ්ඩක් ලැග් වෙනවා. ඉතින් ගණන් ගන්න එපා. ෆෝන් එක පොඩ්ඩක් ස්ලෝ. ඉතින් අපි ඉතින් ගිහිල්ලා බලමු මේක try now එකක් දීලා කොහොමද මේකේ view එක කොහොමද මේකේ look එක කියලා. ඉතින් බලමු. ඉතින් මේක log දෙනවා යාළුවනේ. පොඩ්ඩක් ඉන්න වෙනවා. හරි යාළුවනේ මෙහෙම තමයි ඉතින් දීලා තින්නේ සුපිරියක් වගේ. ඉතින් මේ පාර නම් ඉතින් මෙන්න මෙහෙමයි ඉතින් මැච් එකට යනකොට පෙන්වන්නේ. ඒක නයි වාසියක් යාළුවනේ. ඉතින් අර තල්මස්සු දෙන්නෙක් වටේට යනවා වගේ නිකන් වතුරෙන් පීනගෙන යනවා වගේ තමයි ඉතින් අපි බහින්න තියන්නේ අපිට. ඉතින් මේක නම් ඉතින් සුපිරියම්ම තමයි ඉතින් මේ පාරක් දීලා තියෙන්නේ. හැබැයි හොඳට ඩිසයින් කරලා දිනවා ගරිනකින් හිතලා බදලා ඒකත් අවුලක් නෑ යාළුවනේ. ඉතින් සුපිරියම් ඩිසයින් කරලා තියෙනවා. ඉතින් යාළුවනේ බලමු. ඉතින් වතුර උඩින් නිකන් බහිනවා වගේ එකක් තමයි බහින්න තියෙන්නේ ඒකේ. ඉතින් බිමට වැටෙද්දිත් නිකන් මේකක් යනවා නේද? ඒකත් මරු යාළුවනේ. ඉතින් අපි ඉතින් බලමු මේක ඉතින් ස්පින් කරලා යාළුවනේ. ඉතින් චුට්ටක් ඉන්න මේකෙන් බැක් වෙමු අපි. බැක් වෙලා ගිහලා බලමු ඉතින් ස්පින් කරලා ඉතින් එයිද නැද්ද දන්නේ නැහැ. ඉතින් ලක් එක ගන්නවා තමයි. ඉතින් බලමු ඉතින් ස්පින් එකක් දීලා යාළුවනේ. ග්‍රැනඩ් ස්කින් එක අයින් කරා. ඊට පස්සේ මිටිය නෑ මේ වෙපන් බොක්ස් එක අයින් කරගමු. කළා 9 ස්පින් එකක් අපි දීලා බලමු. ඉතින් ඒක දැන්ද දන්නේ නැහැ ඉතින් යාළුවනේ. 9 ස්පින් එක සුපිරි විනින් ස්පින් එකක් තියෙනවා යාළුවනේ. විනින් ස්පින් එකක් ඉතින් සුපිරියක් තමයි ඉතින් යාළුවනේ. අපි ඒකත් දීලා ගමු ඉතින් යාළුවනේ ගැම්මඩම. ඉතින් අන්න ඉතින් අපි ඒකත් ගත්තා. එහෙනම් ඉතින් වාසියක් තමයි යාළුවනේ. මේක නම් ඉතින් ජෙම් තියෙන අය අනිවාර්යෙන්ම ජෙම් ටිකක් ජෙම් 1500ක් 1600ක් වගේ තමයි ඉතින් යාළුවනේ යන්නේ. ඉතින් මං කිව්වත් වගේ ඉතින් සුපිරියක් තමයි ඉතින් මේක. ඉතින් යාළුවනේ ගන්න ඉතින් ජෙම් තියෙන අය ගන්න පුළුවන් නම් ඉතින් වටිනවා. ඉතින් මේක ලස්සනයි. මාරම ලස්සනක් තියෙන. ඉතින් දැක්ක නේ යාළුවනේ. මේක මාරම ලස්සනක් තියෙන ඉතින් යාළුවනේ සුපිරියක් තමයි ඉතින් ඒකත් හරි. ඉතින් අපි ගිහිල්ලා බලමු ඉතින් කොහොමද තියෙන්නේ කියලා මේක. අපි ගිහිල්ලා බලමු මොඩ් සෙක්ෂන් එකට ගිහිල්ලා බලමු මේක කොහොමද තියෙන්නේ කියලා. ඉතින් මෙහෙම ගිහිල්ලා හරි යන් ඊට පස්සේ බලමු ගිහිල්ලා මොකක්ද කොහොමද තියෙන්නේ කියලා. ඉතින් ඉමෝට් වලට ගියා. ඉමෝට් වල නේ තියෙනවා. ඉමෝට් වල මම හිතන්නේ නෑ කලෙක්ෂන් වල තියෙන්නේ. කලෙක්ෂන් වලට ගිහිල්ලා මෙන්න මෙහෙම තමයි ඉතින් යාළුවනේ තියෙන්නේ. සුපිරියක් තමයි. ඉතින් කලින් එකත් මං ගාව තිබ්බා. ඉතින් ඒකත් ඔය වගේ නෑ ඒක නම් අන්තිම ස්පින් එක. මේක නැති වාසියක් වගේ තමයි යාළුවනේ. ඉතින් ආවා 19 ස්පින් එකට. ඉතින් වාසියක් ඉතින් යාළුවනේ කරකලා බලන්න ගොඩක් අයට අඩුවට එයි කියලා මට හිතෙනවා. ඉතින් යාළුවනේ මෙන්න මේ පෙඩක් දීලා තියෙනවා. අර ලෙවල් අප් වෙනවා. මම හිතන්නේ මේක ලෙවල් අප් වෙනවා. බලමු මේක ඩවුන්ලෝඩ් කරලා අපි ගිහිල්ලා මෙන්න මෙහෙම තමයි යාළුවනේ තියෙන්නේ. ලෙවල් 3ටයි ලෙවල් 5ට තිබ්බේ දැක්කෙත් නෑ. 5ටද මන්ද තියෙන්නේ. ඉතින් නෑ ලෙවල් 4ට තියෙන්නේ. ඒක අප්ඩේට් කරන්න ඕනේ. මෙන්න මේ වගේ තමයි ඉතින් මේ පිටත් අප්ඩේට් වෙන්නේ. මේකත් ඉවෙන්ට් එකක් යාළුවනේ මං හිතන්නේ. ඔව් ඉවෙන්ට් එකක්. බලමු ඉතින් කොහොමද මේක ඊළඟට අපි බලමු ඉතින් කොහොමද අර ඉවෙන්ට් එක කරන්නේ කියලා. අපි ඉතින් ඒකට ගිහිල්ලා බලමු යාළුවනේ. ඉතින් කොහොමද මේ ඉවෙන්ට් එක කරන්නේ කියලා අපි ඉවෙන්ට් එක ලොග් කරලා බලමු. ඉතින් මේකේ තියෙන්නේ යාළුවනේ ඩේලි ටාස්ක් කම්ප්ලීට් කරන්න. ඔයාලට BR CS මැච් එකක් ගහලා ටෝකන් 5ක් ගන්න පුළුවන්. ඒ වගේ මේකේ තියෙන ඩේලි ටාස්ක් ටික සම්පූර්ණ කරන්න තමයි තියෙන්නේ යාළුවනේ. ඉතින් ඒකින් මේකේ 5 ස්පින් දුන්නේ නැහැ. අපිට ටග් ගාලා අප් වෙනවා. හැබැයි මේක නෑ යාළුවෝ එච්චර ගේමක් නැති වගේ. ඉතින් යාළුවනේ ඉතින් මේ ෆ්‍රී රිවෝඩ් තියෙනවා. ඉතින් යාළුවනේ මේක නෑ එච්චර වැදගත් දෙයක් නෙමෙයි මම හිතන්නේ. ඊට පස්සේ ඉතින් යාළුවනේ සුපිරි ඇවටාර් එකකුයි සුපිරි බැනර් එකකුත් දීලා තියෙනවා යාළුවනේ. ඊට පස්සේ ඉතින් යාළුවනේ සුපිරි ඩොල්ෆින් හැට් එකකුත් දීලා තියෙනවා. ඒකත් සුපිරිටම ඩිසයින් කරලා තියෙනවා ඉතින් යාළුවනේ. ඊට පස්සේ ඉතින් අපි බලමු
සුපිරි රිමෝට් එකකුත් දීලා තියෙනවා යාළුවනේ. ඉතින් ඒකත් ෆ්‍රී තමයි. ඉතින් අපිට ගන්න තියෙන ඉතින් යාළුවනේ රිමෝට් නැති අය ඩේලි ටාස්ක් ටික සම්පූර්ණ කරලා මේ රිමෝට් එක ගන්න පුළුවන්. ඉතින් ෆ්‍රී. ඉතින් සුපිරියක් තමයි ඉතින් යාළුවනේ. ඊට පස්සේ අපි බලමු ඉතින් අර පෙට් ගැන. ඉතින් මොකද්ද මේක තියෙන්නේ කියලා. ඉතින් යාළුවනේ මේකත් ඉවෙන්ට් එකක් තමයි මම හිතන්නේ. ඉතින් ඒක ලොගින් සීන් එකක්ද මන්ද තියෙන්නේ. ඉතින් යාළුවනේ කොහමද ලෙවල් 2ට ලෙවල් 3ට අප් වෙනවා. ඉතින් යාළුවනේ එක එක විදිහට පිටා වෙනස් වෙනවා. ඉතින් යාළුවනේ ඒකත් ඉතින් අප්ඩේට් එකක් වෙනවා. ඉතින් ඒක සුපිරියක් ඉතින් යාළුවනේ අදටගෙන අපේ වීඩියෝ එක ඉවරයි. මේ වගේ වීඩියෝ බලන්න මාව සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා ෂෙයා කරලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඉතින් අදටගෙන අපේ වීඩියෝ ඉවරයි. අනිවාර්යෙන් තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනවා. අදට ගිහිල්ලා එන්න බයි බයි.